ආයිබෝවන් 2025 මාර්තු 29 වෙනි සෙනසුරාදා දින එනම් අද දින රාත්‍රී 9:41ට සිදුවන සෙනසුරු ග්‍රහමාරුව අපේ ලංකාවට මෙන්ම ලෝකෙටම තරමක් අපලකාරී තත්ත්වයක් උදා කරන බවක් පෙන්වුම් කරනවා. ඒ නිසා විශේෂයෙන් මෙම සෙනසුරු ග්‍රහමාරුව සිදුවනට පසු අවුරුදු 2කමාරක් තුල කාලය තුලදී හදිසි විපත් කරදර පීඩා තත්ත්වයන් ඇතිවීම ලෝකයේ තුල ගම් වතුර තත්ත්වයන් ඇතිවීම නායාම් ගිනි කඳු පිපිරීම ඒ වගේම භූමිකම්පා තත්ත්වයන් ඉස්මතු වීමද සිදුවෙන්න ඉඩ ඇති බැවින් තරමක් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජනතාව කටයුතු කළ යුතු වෙනවා. ඒකම අද දින සෙනසුරු මාරුව සමගම අර්ධ සූර්යග්‍රහණයක් වීමට නිමිතව තියෙනවා. ඒත් එක්ක මේ දෙකම සිදුවන්නේ අමාවක දිනයක් වෙන අද දිනේ. ඒ නිසා මෙම කාලය තුල ලංකාවාසී නෙමෙයි ලෝකවාසී සියලු දෙනාට තරමක් අපලකාරී තත්ත්වයක් ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සෑම කෙනෙකුම හැකිතාක් දුරට ධර්මානුකූලව කල්පනාකාරීව කටයුතු කළ තියෙනවා. හැකිනම් ප්‍රාණඝාතයෙන් වැළකීලා අන් කිසි කෙනෙකුට කරදරයක් බාධායක් ඇති නොවන ලෙස ජීවත් වෙන්න පුළුවන් නම් සියලු දෙනාට මෙම තින සෙනසුරු ගහයාගේ මාරුවීමත් සමගම ඇතිවන අපලොප්‍රද්ද වලින් කරදර බාධක පීඩා වලින් යම් තාක් දුරට හෝ අපිට එයින් ඇති කරන බලපෑමෙන් අපිට වැළකී සිටින්න හැකි වෙනවා. ඒකම අද දිනේ හැකිනම් රාත්‍රී 9:41ට පමණ සෑම නිවසකම පුළුවන් හැකි ආකාරයෙන් ඉදිරිපස එළිඟ තෙල් පහනක් පත්තු කරලා මේ සෙනසුරු මාරුව සමග ඇති කරන විවසන තත්ත්වයන් ලංකාවට ලෝකෙට ඇති කරන විවසන තත්ත්වයන් ඇති නොවන ලෙස ප්‍රාර්ථනා කිරීම කර ආශිර්වාද කිරීම තුළින් අපිට මේ ඇතිවන විපත්කාරී තත්ත්වයන් තව කෙනෙකුට ඇති කරන විපත්කාරී තත්ත්වයන් අපිට ඒ තුළින් ඇති කරන බලපෑම අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ගැන සෑම කෙනෙක්ම කල්පනාකාරී විය යුතුයි. අනතුරු බහුල විය හැකි පීඩාකාරී තත්ත්වයන් වැඩි විය හැකි හදිසි විපත් වැඩි විය හැකි ඒකම බෝයන් රෝග වසංගත රෝග වැනි තත්ත්වයන්ද උද්ගත වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. කෙසේ වෙතත් මෙම සෙනසුරු මාරුවත් සමග ඇති කරන විපත් කරදර බාධක ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඇති කරන විපත් කරදර බාධක වලින් සියලු දෙනාම ආරක්ෂා කරලා දෙන්න ලෙස අපි ප්‍රාර්ථනා කළ යුතුයි. තුමල්ලි මහා සෑය දෝණියක් ධාතුන් වහන්සේගේ ආශිර්වාද බලයෙන්ුත් ශ්‍රීම බෝධින් වහන්සේගේ ආශිර්වාද සත්‍ය බලයෙන්ුත් අෂ්ටපස්ස බෝධින් වහන්සේලාගේ ඒ ආශිර්වාද සත්‍ය බලයෙන්ුත් මේ සෙනසුරු මාරුවෙන් ඇති කරන අපල විපත් වලින් අප සියලු දෙනාම ආරක්ෂා කරන ලෙස අපි ආයෝජනා කර සිටින්නට අපිට අවශ්‍ය වෙනවා. ඒකම මෙම සෙනසුරු මාරුවෙන් ඇති වෙන අපල අපරාධ තුලින් ඇති කරන විපත් තත්ත්වයන් අවම කරලා දෙන්න ලෙස අපිට ආයෝජනා කරන්න පුළුවන් නම් අපිට බෝධි පූජාවක් තියන්න පුළුවන් නම් අපිට ඒක ඉතා වැදගත් වෙනවා. සියලු දෙනාට යහපතක් වේවා. තෙරුවන් සරණයි.